එලාර අවුරුදු 44ක් මේකේ මේ ලංකාව අල්ලගෙන සිංහල මිනිහට වද දුන්නා. එලාරස මේ බුදුගුණ කියන කල් කරපාගෙන හිටියේ නෑ. වද දුන්නා. තමන්ගේ උන්ට කිව්වා ගිහිල්ලා චෛත්‍යවල මල පහ කරපල්ලා කියලා. තමන්ගේ මිනිසුන්ට කිව්වා ජයසිරි මහ බෝධීන් වහන්සේගේ මේ බෝධීන් වහන්සේ උඩ නැගලා සෙල්ලම් කරපියව කිව්වා. ඔන්චිලි පැදපියව කිව්වා. ඒව දැකලා තමයි අර අවුරුදු 12 නන්දි මිත්‍ර උන් තරි ගහලා දැම්මේ. ආන්න ඔය බුද්ධ භූමියේ කෙලසෙන නිසා තමයි රුහුණේ ඉඳලා දුටුගැමුණු රජුරෝ මේ ආක්‍රමණික එලාරව පළවා හැරිය යුද්ධ කරලා සුද්ධ භූමිය බේරගන්න අවුරුදු 44ක් මේ රටේ සිංහලයෝ පෙළපෙලා ඉඳලාවත් සිංහල ජාතියත් බුද්ධ ශාසනයක් නැති කරන්න බැරි වුණා එලාරට බුද්ධානුභාවය නිසා. එතකොට ඔය අවුරුදු 44 ඉඳලා ඊට පස්සේ දුටුගැමුණු රජුරෝ පහළ වුණානේ. ඔය දුටුගැමුණු රජුරෝ පහළ වෙච්ච කාලේ දුටුගැමුණු රජුරෝ යුද්ධ කළේ සිංහල මිනිස්සුම එකතු කරගෙනනේ. එතකොට ඔය සිංහල මිනිස්සු කලින් හිටියේ නැද්ද? සිංහල මිනිස්සු ටික එකතු කරගෙනම දසමහා යෝධයෝම එකතු කරගෙන තමයි යුද්ධ කළා එලාරව පන්නා හැරියේ. එතකොට මේ මිනිස්සු කලින් හිටියනේ. එතකොට මේ මිනිස්සුන්ට බැරි වුණේ ඇයි එලාරව පන්නන්න? කවුද ඕනන්නේ? කවුද ඕනන්නේ? නායකයෙක්. නායකයෙක් ඕන. ඒ නායකයා තමයි ඉන්නේ උන් එකතු කරගෙන මේක සුද්ධ කරලා දාන්නේ. අදටත් ඉන්නවා සිංහල මිනිස්සු කොන්ද පණ තියෙනවා. සිංහල ලේ තියෙන බෞද්ධකම තියෙන අපේ රටේ පිරිසුදුව තියෙන ලේ තියෙන මිනිස්සු ඉන්නවා. එවුන් ටික එකතු කරගන්න එකෙක් ඉන්න ඕන. ඒ අදාළ කෙනා එන්නේ නැති තාකල් සිංහලයන්ට නම් බැනුම් අහන්න සිද්ධ වෙවි. අපි පවා බයිනවනේ මේ සිංහලයෝ ගොංගස් කියලා. ඒවට බඳුන් එන්න වෙනවා නායකයෙක් බිහි වෙනකල්. මා මෙසේ සිතුවක්කාරව කියන කතාවක් නෙවෙයි තවත් කතාවක් කියන්න. කාලිංග මාර්ග රට ආක්‍රමණය කළා සිංහල බෞද්ධයන් අල්ලලා අතපය කැපුවා. එක්කෝ සිංහලෙක් නම් බෞද්ධයෙක් නම් එක්කෝ අතක් නැහැ කකුලක් නැහැ ලංකාවේ. අවුරුදු 21ක් රට පාලනය කළා. අර කොටවල් ටික අත්පා නැති කොටවල් ටික අවුරුදු 21ක් බලාගෙන හිටියා විජේබාහු පෙරකුම්බා කියන නායකයෝ දෙන්න පහළ වෙනකල්. අර කොටන්ට දාව ඉපදිච්ච දරුවෝ රටේ විශේෂත් කළා. සිංහල මිනිස්යාගේ ජවයේ ශක්තිය වීරිය තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා. මැරිලා නැහැ. ඒලේ මැරිලා නැහැ. අදාළ කෙනා එනකල් ඉන්නේ.